හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද මගේ YouTube channel එකේ පළවෙනි vlog එක කරන්න යන්නේ ලොකු ටුවර් එකක් යන්නේ මේ දවස් දෙකකින් ඔන්න පොයට කලින් පොසොන් පොයට කලින් පොඩි ටුවර් එකක් යන්නේ බලමු අපි ඉතින් පස්සේ මොනවද මේ vlog එකේ ඉස්සරහට මම ඔයාලට කතා කරන දේවල් සම්බන්ධයෙන් හරි ඉතින් මොන ගමන යන්නත් කලින් අනිවාර්යෙන් අපි තෙල් ටික ගහ ගන්න ඕනේ ෆුල් ටැංක් ගහගත්ත තෙල් QR එක ස්කෑන් කරගත්තා ෆුල් ටැංක් ගෙවුවා හරි මම කොහොමද ඇවිල්ලා කුරුණෑගල ටවුන් එකට ආවා කුරුණෑගල ටවුන් එකට කලින් හම් වෙනවා අපේ යන්තම්පල හන්දියෙන් කුරුණෑගල තවත් ලස්සන තැනකට යන්න පොඩි පාරක් ඒ පාරේ විතර තමයි අධ්‍යයන වෙනවා කුරුණෑගල කවුරුත් දන්න ලේක් ග්‍රවුන්ඩ් එක ඒ වගේම වැවරවම කිව්වොත් හරි එතකොට බලන්න මෙන්න මෙතනින් දාලා මම මේ කෙලින්ම යන්නේ දම්බු පාරට ඔයාලට බලා ගන්න පුළුවන් ලේක් ග්‍රවුන්ඩ් එක වටේම යන්න පුළුවන් කුරුණෑගල ලස්සන තැනක් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් තියෙන්නේ හරි ඒ වගේම ඔයාලට මේ වැවරවුම වටේම යද්දී ඔයාලට කිලෝමීටර් 2.5ක් 3ක් පමණ ඔයාලට මේ වැවරවුම වටේ කුරුණෑගල ලස්සන බලාගෙන යන්න පුළුවන් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කුරුණෑගල විශේෂම තැනක් වෙච්චි අතුගල බලා ගන්න පුළුවන් මෙන්න මේ වැවරවුම යද්දී හරි එතකොට මෙන්න මෙතනින් වැවරවුම ඉවර වෙනවා එතකොට එතනින් ගිහිල්ලා ඉවරලා දානවා අපි දඹුලු පාරට හරි කුරුණෑගල ලේක් ග්‍රවුන්ඩ් එකෙන් ඇවිල්ලා ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් දඹුලු පාරට හරි ඉතින් මෙන්න මේ විදියට කුරුණෑගලින් ටික දුරක් දඹුලු පාරේ දාලා ඇවිල්ලා කිලෝමීටර් 2-3ක් යද්දී ඔයාලට හම්බ වෙනවා බඩගමුව කැලේ දාන්න කුරුණෑගල ඒ වගේම ලස්සනම තැනක් තමයි මෙන්න මේ බඩගමුව කැලේ කියලා කියන්නේ ෆොටෝ ගහන්න වීඩියෝ ලස්සනම තැනක් තමයි මේ බඩගමුව කැලේ කියන්නේ ඔය බලාගෙන යමු හොම්මම් බඩගමුව කැලේ ඉස්සරහට
හරි ඉතින් බඩගම කැලේ ඔන්න ඔය විදිහට ඔතනින් ඉවර වෙන බඩගම කැලේ. ඒ වගේම තව ටිකක් කිලෝමීටර් ගාණක් දුර ගෙවාගෙන ගියන් පස්සේ අපිට හම්බෙනවා ඉබ්බාගම ටවුන් එක. ඒ වගේම ලස්සන ටවුන් එකක් තමයි මේ ඉබ්බාගම ටවුන් එක කියලා කියන්නේ. හරි ඉතින් ඔතනින් දාලා ඔතනින් ටවුන් එකෙන් දකුණට දාලා යන්න පුළුවන් අපිට කුරුණෑගල තවත් ලස්සන වැවක් වෙච්චි වතුලකොඩ වැවට මෙතනින් යන්න පුළුවන්. හරි ඉතින් ওই විදිහට ඉබ්බාගම ටවුන් එක ඉවර වෙනවා. අපිට හම්බ වෙනවා කිලෝමීටර් ගාණක් ගියන් පස්සේ උතනදී මැල්සිරිපුර ටවුන් එක අපිට උතනදී හම්බ වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ටික දුරක් එද්දී ඔන්න උතනින් දාන්න තියෙන වම් අත පැත්තට උමන්දාවේ පන්සලට අපි වෙන දවසක මේ පන්සලට යමු. ඒ වගේම තවත් ලස්සන පන්සලක් තමයි උමන්දාව කියලා කියන්නේ. හරි ඉතින් ඔය විදිහට මැල්සිපුර ටවුන් එකත් පාස් කරගෙන අපි ටික දුරක් එද්දී අපිට හම්බ වෙන ලස්සන ලොකේෂන් එකක් මේක නමින් කිව්වොත් කොස් කැලේ. එතකොට මෙන්න මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් කට්ටිය මෙතන නවත්තනවා තමන්ගේ ගමන් විඩාව නිමා ගන්න. ඒ වගේම ෆොටෝස් ගන්න වීඩියෝස් වලට ගොඩක් කාලයකට කලින් මෙහි තිබ්බ ලස්සන කඩපේලියක්. ඒ කඩවල ටික දැන් නැහැ. ඒ රොටි කන්න තිබ්බා බඩිරිඳු තවත් කෑම රස කෑම ටිකක් මෙතන මේ කැලේ සුන්දරත්වය විඳින ගමන් ඒවා අපිට රස විඳින්න තිබ්බා.
හරි මම ඔය පෙන්නන තැනත් එක්කම ඔන්න ඔතන කොස් කැලේකින් ලොකේෂන් එක මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම සෝභා සෞන්දර්යය විඳින්න පුළුවන් ලස්සනම තැනක් ඔතනදී ඉවර වෙනවා. හරි ඉතින් මෙතනින් මම නවතිනවා. ඒ වගේම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ ගමන් සගයව. මම යන්න හැම තැනකම මෙයත් එක්ක තමයි යන්නේ. හරි ඉතින් මේ කොස් කැලේ මම මෙතනින් ඉවරලා අපි ඉදිරියට යද්දි මට හම්බ වෙනවා ලස්සන ටවුන් එකක් එච්චි ගලේවෙල ටවුන් එක. මේ ගලේවෙල ටවුන් එක ගත්තොත් ලොකු ටවුන් එකක්. හරි ඉතින් මම ওই විදිහට ඉස්සරහට යද්දී පොසොන් එකට ගලේ වෙලත් ওই විදිහට සූදානම් වෙනවා. ලස්සන තරංග රාජෙක් මගේ දකුණු පැත්තෙන් ඔයාලට ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම ඔය විදිහට යද්දි මට හම්බ වෙනවා දඹුල්ල ටවුන් එක. දඹුල්ල කියපුවම ගොඩක් දෙනෙක් දන්නවා පොසොන් එකට විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ වගේම මම මෙතනින් දානවා දකුණට. ඒ වගේ කියන්නේ පොලිසිය පාරේ ගිහිල්ලා මට යන්න ඕනේ බගමුණට. බගමුණ පාරට තමයි මම මේ විදිහට යන්නේ. හරියට නගර ඉස්සරහට මෙතනින් ඉවත් වෙනවා. සාමාන්‍ය දවසක යන පන්සලට ඊළඟ සුන්දරත් එක්ක මෙතනින් දානවා ලකුණු පාරට.
හරි ඉතින් මං මේ පාට දාලා ටිකක් දුර ගිහිල්ලා මම කඩේකින් තේ එකක් බොන්න නැවතුවා. තේ එකක් බීලා ගලේ නැන්දෙන් හමුන් පස්සේ කියනවා මෙහි අලි ඉන්නවලු පහෙන් පස්සේ මේ පාරේ. එතකොට බලද්දි 4:00 ද ඇති. ඉතින් මම ඉක්මනට මේ පාරේ ආවා හොම ඉස්සරහට. හරි ඉතින් රයිඩ් එක යනකම් ඔය විදිහට පොඩි වීඩියෝ කරලා ගත්ත පොඩ්ඩක් ලස්සනයි දාන්න. ඇත්තම ඉතින් පොඩ්ඩක් ලස්සන තියෙනවා. හරිද මම ඔන්න කිලෝමීටර් ගාණක් දුර ගියාගෙන මගේ අවසාන ලොකේෂන් එක වෙච්ච බකමුණු නගරයට ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් හරියට බකමුණු නගරයේ සුන්දරත්වය. මේ බෝඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් බකමුණු කියලා මේ නගරේ නම සඳහන් කරලා තියෙනවා. හරි මං ওই විදිහට බකමුණේ නගරයට ඇවිල්ලා මෙතනින් දානවා වමට ඒ කියන්නේ හරි බකමුණ ගිරිතෙලේ පාරට දානවා. එතකොට මේ ගිරිතෙලේ පාරේ ඉස්සරහට ටිකක් දුර යන්න ඕනේ මම. හරිද මම මේ පාරේ ඉස්සරහට යද්දී ලස්සන ඇලක් හම්බ වෙනවා. මේකට මේ පිට කට්ටිය කියනවා යෝධ ඇල කියලා. ලස්සනයි පාර තුන් පාරක් ගාගෙන බයික් එකක් යනවා ඉස්සරහට ඉන්නවා කියලා බලන්න ඉස්සරහට ගියා. හරි ඉතින් මම ওই විදිහට ඉස්සරහට යද්දී ඉන්නවා අපේ පොලිස් මහතුරු කිහිප දෙනෙක් මෙන්න මේ ස්ථානයේදී. මෙන්න මම මේ මහතුරුත් පාස් කරගෙන ඉස්සරහට ওই විදිහට යද්දී මට තවත් කෙනෙක් හම්බ වෙනා මෙන්න වගේ. මට කලින් කෙනා මට කරපු උදව්ව මමත් මේ කෙනාට ලයිට් එක දෙපාරක් ගහලා උදව්වක් විදිහට කරනවා. හරි ඉතින් මගේ මෙතනින් පළවෙනි බ්ලොග් එක ඉවරනවා. අද දවසේ අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ලොකු ටුවර් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒතර මෙතනදී මගේ අතින් මොන හරි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැති. ඒකට හැම කෙනෙක්ගෙන් මම සමාව ඉල්ලනවා වගේම මෙතනින් මට උඩට යන්න පොඩි සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා පොඩි සබ්ස්ක්‍රයිබ් දෙන්න කියලා හැම කෙනෙක්ගෙම ඉල්ලනවා. සුබ දවසක් හැම කෙනෙක්ටම.